හෙලෝ අද අපි මේ යන්නේ කඩවත මැණික් මාකට් එකට. අද නම් ගොඩක් පරක් වෙලා තමයි අපි මේ යන්නේ. අද තමයි කඩවත මැණික් මාකට් එකේ 3 වෙනි දවස. අපි ඉතින් පරක් වෙලා ආවට මෙතන තාමත් ගොඩක් කට්ටිය ඉන්නවා. කඩවත ජෙම් මාකට් එකේ තියෙන විශේෂම දේ තමයි මෙතන මැණික් ගල් ගොඩක් කඩුවට ගන්න තියෙනවා. ඉතින් මාත් ගිහිල්ලා බැලුවා මට මොනවා හරි ගන්න පුළුවන් මැණික් ගල් තියනවාද කියලා. මාත් යනකොට ඉතින් බ්‍රේස්ලට් ටිකකුයි මැණික් ගල් ටිකකුයි අරගෙන තමයි ගියේ. මං ඉතින් පරක් වෙලා ගියපු නිසා මට බ්‍රේස්ලට් ටිකයි මැණික් ගල් ටිකයි දාගන්න තැනක් තිබ්බේ නැහැ. පස්සේ කොහොම හරි පොඩි පඩියක් වගේ තැනක් හම්බෙලා එතන මං ඇරේන්ජ් කරගත්තා. පරක් වෙලා ගියා කියලා නෑ මාත් ඉතින් චූටි බිස්නස් ටිකක් කරගත්තා. මං ඔයාලට කලින් කිව්වා වගේ මෙතන තියෙන විශේෂම දේ තමයි ගොඩක් කඩුවට මැණික් ගල් ගන්න පුළුවන් එක. මැණික් ගැන උනන්දුව තියන අයට, බිස්නස් කරන අයට, ඉගෙන ගන්න අයට මේක හොඳ එක්ස්පීරියන්ස් එකක්. රත්නපුරම යන්න ඕනේ කියලා හිතන්න එපා. කඩවතටම ඇවිත් හොඳ මැණික් මාකට් එක්ස්පීරියන්ස් එකක් ඔයාලට දැන් ගන්න පුළුවන්. මේ මාකට් එක හැම ඉරිදම තියෙනවා. අපිත් හැමදාම වගේ එනවා. අපෙන් ගොඩක් කඩුවට මැණික් ගල්, බ්‍රේස්ලට් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් එක දවසක් ඇවිල්ලා බලන්න. කඩවත ජෙම් මාකට් එකට ඇවිල්ලා හොඳ එක්ස්පීරියන්ස් එකක් අරගෙන යන්න. මේ වීඩියෝ එක බලලා ඔයාලා ෆස්ට් ටයිම් කඩවත ජෙම් මාකට් එකට එනවා නම් මතක ඇතුව මාත් එක්ක කතා කරලා යන්න. එහෙනම් ලබන සතියේ අපි හමු වෙමු. එතකන් සුබ දවසක් මගේ මැණික් යාළුවෝ සියලු දෙනාටම. මැණික් වැඩි වැඩියෙන් ලැබෙන වාසනාවන්ත දිනයක් වේවා.